ඒ කියන්නේ මිනිස්සු සතුටු කරන්නට අපි දන් දෙනවා වික්ෂුන් වහන්සේලා. මේක ඉතාම පහත් ක්‍රියාව. ඒ කියන්නේ මිනිස්සුන්ව සතුටෙන් තියාගෙන අපි දන් දීම කරනවා. සද්ධාදීය විනිපාතය කියලා කියන්නේ ගිහි අයට අර වගේ අපේක්ෂාවක් නැතුව වුණත් ගිහි අයට දන් දීම අපිට කරන්නට බෑ. ඒකේ අවස්ථාව මොකද හේතුව ඒකත් හොඳට තේරුම් ගන්න. කුල දූෂණය වෙන්නේ ඒ කියන්නේ එතකොට මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව පිහිටන්නේ හාමුදුරුවන් දෙන නිසා. දෙන්නේ නැති හාමුදුරුව කෙනෙක් ආවොත් ඊට පස්සේ අපහදින. ඒක උනානේ කීටාගිරියේදී. ඒක අස්සජි පුනබ්බසුක ස්වාමීන් වහන්සේලා මේ මිනිස්සු එක්ක හොඳට ඊටාම හොඳින් හොඳට දන් දෙනවා, ඒකට මල් දෙනවා, ඒකට සලකනවා, හොඳට කතා බහ කරනවා, අයියා මල්ලි කියලා හොඳට විහිළු තහළු කරලා ඒ කට්ටිය එක්ක විනෝද වෙනවා. ඒ කට්ටිය එක්ක මොනවද ඒ කාලේ තිබිච්ච අස්සරේස් පදිනවා, එක එක කඩු ශිල්ප දනශ. ඒ කියන්නේ ගිහියෝ එක්කම මිස් වෙලා සංසට්ඨ වාසය කරා. මේක නම් කුල දූෂණය කියන්නේ. ඒකෙදි වෙන්නේ මොකද්ද? මිනිස්සුගේ ඒ හාමුදුරන්ට හරි ආදරේ, කැමතියි. හොඳ මිත්‍රත්වයක් තිබුණා. හොඳ සම්බන්ධයක් තිබුණා. හැබැයි තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ආව සිල්වන්ත කෙනෙක්. උන්වහන්සේ බිම් බලාගෙන පින්දපාත. උතර මිනිස්සු කියන්න පටන් ගත්තා මේ මොකද්ද මේ හාමුදුරුවෝ hina වෙන්නේවත් නැහැ, කතා කරන්නේවත් නැහැ, රහිබ්බෙමත් අහකුලගෙන තමයි ඉන්නේ, බිම් බලාගෙන ඉන්නේ. අපේ ස්වාමීන් වහන්සේලා නම් එහෙම නේ. අපි දැක්ක ගමන් පින්දපාත එනකොට මා කොහොමද අල්ලියා මල්ලි කියලා කතා කරනවා. අපේ පිටට තට්ටු කරනවා. ඒ වගේ හොඳට ප්‍රියශීලීව කතා කරනවා. මේ කට්ටිය කවුද? අරනේ ශ්‍රමණයෝ මේ කට්ටිය කවුද? මේ කිසිම තේරුමක් නැති පිරිසක් කියලා සම්පූර්ණ මිනිස්සුන්ට භික්ෂුව ගැන තිබිච්ච ආකල්පය වෙනස් වෙනවා. හැබැයි ඔවුනෝන් අතර හොඳ මිත්‍රත්වයක් තිබුණා. නමුත් මේ මිත්‍රත්වය ඇති කරගත්ත ගැනීම නිසා සැබෑ ශාසනය කෙරෙහි හැඟීම නැති වුණා. ඒක අදත් වෙන දෙයක් ඇත්තටම අවාසනාව. එතකොට සමහර ලාවට මිනිස්සුන්ට සිල්වන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේ කෙනෙක් එච්චර ප්‍රිය වෙන්නේ නැහැ. මොකද එච්චර ගනුදෙනුවක් නැහැ. කතා බහ කරන්නේ. සමහර ලාවට විහිළු තහළු කරන්නේ. ඒතර ඒ වගේ අවස්ථාවලදී ඒකෙන් කියන්නේ විහිළුවක් කිරීම පමණින් කුල දූෂණය වෙනවා කියන එක නෙමෙයි. අපි අර ගිහියෝ එක්ක සම්බන්ධතාවයේ තියා ගැනීම සඳහා විශේෂයෙන්ම දන් දීම ආදිය කරනකොට ඒකේ අවත වෙන්නේ නැහැ විහිළුවක් කරා හෝ hina වෙලා කතා බහ කරා කියන එකේ. විශේෂයෙන්ම ඔවුන් සතුටු කරන්නට මල් දෙනවා. ඒ වගේම එක එක මොනවද මාලා දන්ත කට්ට ඒ කාලේ තිබිච්ච ඊට පස්සේ ගිහියන්ගේ පණිවිඩ අරන් යනවා. ඒක කරන්න බෑ. කවදාවත් භික්ෂුන් වහන්සේ කෙනෙක්ට කියන්න එපා. භික්ෂුන් වහන්සේ කෙනෙක් කරා භික්ෂුවකට පණිවිඩයක් යවන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. භික්ෂුවකට කියන්න සුදුසු නෑ. අහවල් ගිහියට මේ පණිවිඩය දෙන්න කියලා. ඒක ගැලපෙන්නේ නැති ඒක කුල දූෂණයක්. කියන්නේ ජංගපේසනිකා කියලා කියන්නේ. ඒ කියන්නේ භික්ෂුව අතේ තවත් ගිහියට පණිවිඩ යවන්න බෑ. භික්ෂුවකට පණිවිඩයක් යවන්නට පුළුවන්. ඒක ගැලපෙන්නේ නෑ. ඒවා ඉතින් ඒ විදිහට කුල දූෂණ 8ක් තියෙනවා. ඒකට පරිවාරව තමයි අර විහිළු තහළු කරනවා ඇතුළත් උනේ. එහෙම නැත්නම් විහිළු තහළු කරපු පමණින් කුල දූෂණයක් වෙනවා කියලා ගන්නට බෑ. ඒක වැරදි. එහෙම ගත්තොත් මේක විශේෂයෙන්ම දන් දෙලා අර මිනිස්සුන් මල් දීලා මාලා දීලා ඒකට ටික විනෝද වෙවි. ඒ වගේ කටයුතු කරන මේකට තමයි කුල දූෂණය කියලා කතා කරන්නේ. 6 ඇවත් තියෙන්නේ කරුණු 8කට. අනිත් ඒවා ඊතරම් නොගැලපෙන ක්‍රියා. එතකොට ඒක තමයි කුල දූෂණය. කුල දූෂණය කියලා කියන්නේ කුලයන්ගේ ශ්‍රද්ධාව බිඳනවා. මොකද්ද සැබෑ ශ්‍රද්ධාව? භික්ෂුවක් කියලා කියන්නේ සැබවින්ම නොඇලිච්ච කෙනෙක්. භික්ෂුවක් කියලා කියන්නේ සැබවින්ම නොබෙදිච්ච කෙනෙක්. අර හොඳ උපමා කතා ලස්සන කතාවක් වෙනවා ලංකාවේ වෙච්ච ස්වාමීන් වහන්සේලා 39ක් වාසය කරනවා එක වනාන්තරයක මනසෙනසුනක. ඒක ළඟ තියෙන ගමක් තිබුණා. ඒ ගමේ ගෙවල් 30ක් තිබුණා. හරියටම 30ට ගැලපෙන විදිහට තිබුණේ. ඊට එක ස්වාමීන් වහන්සේලා ගියේ පින්ඩපාත එනකොට එක ගෙදරින් එක ස්වාමීන් වහන්සේ කියන සම්පූර්ණ දානි හැමදාම දෙනවා. ලේසි වැඩක් නෙවෙයි ඒක දුප්පත් ගමට. නමුත් වුන් කරා. එතකොට මේ දවසක් එනකොට මේ ගෙදර මේ මොනවද ඒ ගමම ගිනි ගත්තා. ගිනි අරගෙන සියලු ගෙනල් විනාශ වුණා. එතකොට ස්වාමීන් වහන්සේලා 29ක් ඒ ගිහියෝ බලන්නට ආවා. ඒක කිසි ප්‍රශ්නයක් නෙවෙයි. ඒක භික්ෂුන් වහන්සේලාගේ යුතුයකමක්. Tamanට දන් දෙන පිරිසට කරදරයක් වුණා. අපි ගිහිල්ලා බලනවා, පිරිතක් කියනවා, ඒකට හිත හදනවා. ඒක භික්ෂුන් වහන්සේලා විසින් කරන දෙයක්. නමුත් ඒක අනිවාර්ය නෑ. ඒක එකතන කරුණ. ඒක අනිවාර්ය නෑ. එක භික්ෂුවක් ආවේ නෑ. අනිත් සියලු භික්ෂුන් වහන්සේලා වැඩියා. මේ එකට මහානදම් පුරන භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුවට දන් දෙන ගෙදර අම්මා දුප්පත් හරි වයසක අම්මා කෙනෙක්. එතුමියගේ ගෙදර විනාශ වෙලා. හැබැයි පින්නපාත වෙලා වෙනකොට එතුමිය දැන් ඔන්න ලිපක් හදලා බත්තු යනවා හාමුදුරන්ට දන් දෙන්න. ඒ වෙලාවේ අහල පහල මිනිස්සු කියන්න පටන් ගත්තා. ඔබතුමිය ඇයි මේ තාම දාන දෙනවා? අපි ස්වාමීන් වහන්සේලා දන් දෙන්නේ. ඉතින් බලන්නකෝ අපේ ගෙවල් ගිනි අරගෙන මේ ගෙවල් ගිනි අරගෙන ගමක් විනාශ වෙච්ච අවස්ථාවේදී අපි හැමදාම දන් දුන්නා. හැමදාම උන්වහන්සේට අනුග්‍රහ කරා. උන්වහන්සේ මහානදම් පුරන උදව් කරා. අපේ ස්වාමීන් වහන්සේලා හැමෝම වැඩි අපිව බලන්නේ. අපිට උදව් අපේ හිත හදන්නේ. ඇවිල්ලා කුල දූෂණයක් කරේ නැහැ උන්වහන්සේලා. උන්වහන්සේලා සිල්වත් ගුණවත් පිරිස.
උන්වහන්සේලා ධර්මයෙන් විනයෙන් අනුශාසනා කරලා ගියේ, හිත හදලා ගියේ, පුළුවන් උපකාරයක් කරලා ගියේ. නමුත් ඔබගේ ස්වාමින් වහන්සේ ආවිවත් නැහැ බලන්න කියලා දියා කරා. එතකොට ඒ වෙලාවේ මෑණියෝ කියනවා මේ ස්වාමින් වහන්සේලා, ඒක තමයි එතන ඒ අවබෝධයේ වටිනාකම. මේ ස්වාමින් වහන්සේලා මහාන වෙලා තියෙන්නේ අපි ගැන හොයන්න බලන්න නෙවෙයි. මේ ඉපදී මැරි යන මේ භයංකාර සංසාරයක් දැකලා, ඒකේ බය දැකලා තමන්ගේ අම්මට තාත්තට කරන්න තියෙන දරුවෙගේ යුතුයකම් පව අතහැරලා, අම්මට තාත්තට වයස යනකොට කියන යුතුයකම් සියල්ල සීමා වෙනවා භික්ෂුවක් වුණාට පස්සේ. ඒ සියල්ල පව අතහැරලා, ඥාතීන් අතහැරලා, ධනය අතහැරලා, මේ සියල්ලම අතහැරලා මේ මහානදම් පුරන්නේ මේ සසරින් එතර වෙන්නට. උන්වහන්සේලාට අනුග්‍රහ කරන එක අපේ යුතුයකම. නමුත් උන්වහන්සේලාගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න අපිට බෑ. උන්වහන්සේලාකට බැඳිලා නැහැ. ආපු ස්වාමීන් වහන්සේලා හොඳයි, කරුණාව නිසා උපකාර කරා. නමුත් ඒක අනිවාර්යයි. උන්වහන්සේලා ඒතන නෙවෙයි, උන්වහන්සේලාගේ හිත තියෙන්නේ මේ සංසාරයෙන් එතර වීමට මහානදම් පුරන්නට, ගුණදම් පුරන්නට, ධර්මයේ ඉගෙන ගන්න, ධර්ම භාවනා සිද්ධ කරන්න. ඒ නිසා මගේ ස්වාමීන් වහන්සේ, මම දන් දෙන ස්වාමීන් වහන්සේ මම බලන්න ආවේ නැහැ කියලා මට කිසිදු ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේගේ ගුණදම් පුරා ගන්න මට පුළුවන් උපකාරය මම සිද්ධ කරා. මේ තමයි නියම ශ්‍රද්ධාව. මේ තමයි නියම ශ්‍රද්ධාව.